හයි වගේරත්තරන් යාළුවනේ ඉතින් ඔන්න අද ගෙනල් තියෙන වීඩියෝ එකක්. ඉතින් අද ගෙනල් තියෙන්නේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේම කොහොමද 4 hour time එක. කියන්නේ මගේ 6 time frame එක විදිහට මම use කරන්නේ 4 hour time frame එක. කොහොමද මම 4 hour time frame එකෙන් market එක දකින්නේ. කියන්නේ market එක කොහොමද read කරන්නේ කියලා තමයි අද වීඩියෝ එකේ මම කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා කියන්න තියෙනවා පොඩි දෙයක්. ඔයාගේ setup එක 150ට වඩා win rate එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න එපා. ඇත්තටම සාමාන්‍ය 150ට අඩු win rate එකක් තියෙන අය වෙනුවෙන් කරපු වීඩියෝ එකක් තමයි මේක. සාමාන්‍ය win rate එක වාගේ 130ක් වෙන්න පුළුවන් 140ක් වෙන්න පුළුවන්. වාගේ psychology එක mindset එක perfect. setup එකේ win rate එක 130 40 තියෙන නිසා ඔයාලට ගේම් එකක් ගහගන්න බැරුව එක තැන කැරගෙන කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම higher time frame එක read කරන විදිහට සාමාන්‍යයෙන් ඒ වගේ points ඒ වගේ zones ටිකක් mark කරගෙන ඔයා ගහන setup එක අන්නේ points වල කියන්නේ ඒ level වල ඒ zone වල create වුණොත් එහෙම ඒ setup එක ගැහුවොත් එහෙම සාමාන්‍ය වාගේ win rate එක 10%ක් 15ක් විතර වැඩි කරගන්න පුළුවන් වේවි. ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. නැතුව ඔයාගේ 150ට වඩා උඩින් win rate එකක් තියෙනවා නම් තාමත් එක තැන කැරකෙනවා නම් ඔයාගේ setup එකේ අවුලක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ඔයාගේ mindset එකේ ඔයාගේ psychology එකේ පොඩි ගැටලුවක් තියෙන නිසා තමයි ඔයාගේ තාම account සම තැන කැරකෙන්නේ. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. ඕනතරම් මගේ පරණ වීඩියෝස් බලන්න. ඒ අය වෙනුවෙන් ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඉස්සරහට ගොඩක් වීඩියෝස් ඒ අය වෙනුවෙන් අනිවාර්යයෙන්ම කරනවා. මොකද මම මේ channel එක හදලා තියෙන්නේ setup ගැනවත් ඒ වගේ chart දාගෙන ඒ වගේ දේවල් කතා කරන්නේ නෙමෙයි. ගොඩක් දුරට mindset එක psychology ගැන කතා කරන තමයි මම මේ channel එක ගොඩක් දුරට හදලා තියෙන්නේ. දැන් ඔයාලට අදහසක් ඇති කාටද මේ වීඩියෝ එක ගැලපෙන්නේ කියලා. මුලින්ම මෙහෙම කියන්නම්. higher time frame කිව්වහම higher time frame එකක් එක්ක ඔයා ගහන setup එක බැලුවොත් එහෙම දැනට එහෙම මුකුත් higher time frame බලන්නේ නැතුව ඔයාගේ setup එක create වුණාම ඔයා ගහන කෙනෙක් නම් මේ higher time frame එකක zone එකක් mark කරගෙන ඒකත් එක්ක ඔයාගේ setup එක form වුණොත් එහෙම ගැහුවොත් එහෙම ඔයාගේ win rate එක වැඩි වෙනවාමයි කොහොමද. ඒ නිසා තමයි higher time frame එකක් එක්ක ඔයා ගහන setup එක use කරන්න කියන්නේ. කියන්නේ higher time frame zone එකට ආවට පස්සේ ඔයාගේ setup එකක් create වුණොත් එහෙම ඒ කියන්නේ lower time frame ඔයා 3 minute 5 minute 15 minute වගේ setup එකක් නම් හදාගෙන තියෙන්නේ. ඒ වගේ setup එකක් ඔයාගේ higher time frame 4 hour daily weekly ඒ වගේ higher time frame zone එකකට ඇවිල්ලා ඔයාගේ setup එක create වෙලා අන්නේ setup එක ගත්තොත් එහෙම ඔයාගේ win rate එක සෑහෙන දුරට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සෑහෙන දුරට කියන්නේ 10%ක් 15ක් විතර වැඩි කරගන්න පුළුවන්. ඉතින් higher time frame වල මොන වගේ zones ද තියෙන්නේ? සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම higher time frame වල ගොඩක් කට්ටිය එක එක zones mark කරගන්නවා. يعني එක එක points එක key levels mark කරගන්නවා. ඉතින් key levels ගැන කතා කරොත් එහෙම සෑහෙන key levels ටිකක් තියෙනවා. ඇත්තටම higher time frame වල ගොඩක් key levels තියෙනවා. මම මේ කතා කරන එක එක වචන සමහරක් කට්ටිය හිතන්න පුළුවන් මේ මොන වැරදි වචනද කතා කරන්නේ කියලා. ඒ වුණාට මම මේ channel එකේ හැමදාම කියනවා වගේ හැමෝටම තේරෙන්න තමයි මම මේ කතා කරන්නේ. බර වචන දාගෙන ඒ වගේ කතා කරන්නේ. ඒ කියන්නේ හැමෝටම තේරෙන්න. අරලව සිංහලෙන් කිව්වහම තේරුණාම ඇති ඇත්තටම. අර බර වචන දැනගන්න ඕනේ කියලා දෙයක් නැහැ ඇත්තටම. කියන්නේ higher time frame එක level එක. ඉතින් ඒ higher time frame zones ගොඩක් තියෙනවා. එක එක જાති එක එක නම් වලින් ගොඩක් જાති තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම වැඩ කරනවා. දැන් ඔයාලට මම example එකක් විදිහට කියන්නම්. support and resistance විදිහට higher time frame එකේ ගොඩක් කට්ටිය mark කරගන්නවා. සමහරක් කට්ටිය trend line විදිහට mark කරගන්නවා. සමහරක් කට්ටිය candlestick pattern වල pattern එක mark කරගන්නවා. ඒ වගේම සමහරක් කට්ටිය higher time frame වල කියන්නේ weekly daily 4 hour වගේ candle වල wick එක mark කරගන්නවා zone එකක් විදිහට. ඒ වගේම SMC ICT concept වලත් ගොඩක් જાති තියෙනවා. ඇත්තටම PDRS කියලා කියමුකෝ අපි. order block තියෙනවා. breaker block තියෙනවා. FEGs තියෙනවා. IFEGs තියෙනවා. තව ගොඩාක් එක එක જાති නම් වලින් ගොඩාක් අපිට mark කරගන්න පුළුවන් මාකට් එකේ higher time frame zones විදියට. ඉතින් ඔය ගොඩාක් දේවල් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තට ගැටලුවක් නැහැ. හැමදාම කියනවා වගේ ඔයාලා එකක් විතරක් practically use කරන මාකට් එක read කරන්න. ඒ කියන්නේ ඔය තියෙන හැමදේම ඉගෙන ගත්ත පළියට හැමදේම ඒ කියන්නේ මාකට් එකේ mark කරගෙන දැන් අපි හිතමුකෝ example එකක් විදිහට GU chart එකේ දැන් ඔයා 4 hour time frame එක දාගන්නවා. හරිද? 4 hour time frame එක දාගෙන ඔන්න මාකට් එක රීඩ් කරන්න යන්නේ දැන් ඔයා. මාකට් එක රීඩ් කරන්න යද්දී ඔයා දන්නවා support and resistance දන්නවා, trend line දන්නවා, order block දන්නවා, breaker block දන්නවා, FEGs දන්නවා, IFEGs දන්නවා. තව mitigation block දන්නවා. හැමදේම දන්නවා. ඒ හැමදේම ඔයාගේ 4 hour time frame එකේ mark කළොත් එහෙම ඔයාලා කොහොමද ඇත්තටම මේ මාකට් එක රීඩ් කරන්නේ? අරක mark කළා, මේක mark කළා. එතකොට ඔයාට හිතා ගන්න බෑ මේකෙන් මේකට දෙන්නේ, අරකින් මේකට දෙන්නේ. කොතනින් setup එකක් හැදුනොත්ද entry එක ගන්නෙ මම. කියන්නේ confused වෙනවා. psychology ඇත්තටම මේ නැති වෙලාම යනවා. ඒ කියන්නේ මේ track පයින්නවා ඇත්තටම. ඒ හින්දා ඔය දන්න එක දෙයකින් මාකට් එක රීඩ් කරන්න ඉගෙන ගන්න ඕනේ. ඕකයි මේකේ මට මෙච්චර කාලයකට දැනගන්න පුළුවන් වුණු secret එක ඕක. කියන්නේ එක
දෙයකින් ඔය දැනගත්ත පළියට හැමදේම මේ මාකට් එකේ යූස් කරන්න යන්න එපා. ඒක හොඳයි බෑක් ටෙස්ට් වලින්. ඒ කියන්නේ බෑක් ටෙස්ට් කරන්න චිත්‍රය ඇඳගෙන ලස්සනට මෙහෙම කරලා මාකට් එක අන්න ඒ වගේ සීන් එකකට ලස්සනයි. ඉතින් අර ගොඩක් දේවල් ඇඳලා ඒ විදිහට අර ස්ක්‍රීන්ෂොට් දානකොට ඒවා මාර ලස්සනයි chart. ඒ උනාට රියල් account එකකට entry එකක් ගහන්න නම් ඔයාගේ මාකට් එක මාර සිම්පල් විදිහට ඔයා දැකලා සිම්පල් විදිහට මාකට් එක ඇනලයිස් කරලා සිම්පල් අදහසක් ඔයාට තියෙන්න ඕනේ මාකට් එක කොතනින්ද කොතනටද යන්නේ කියලා සිම්පල් විදිහට ඒ කියන්නේ සෝන් එකක් මාක් කරගෙන ඒ සෝන් එකෙන් මේ සෝන් එකට ඇවිල්ලා මේ සෝන් එකෙන් මේ සෝන් එකට ඇවිල්ලා කියලා ඔයාගේ අදහසක් තියෙන්න ඕනේ. ඒ අදහස එන්නේ ඔයා මාකට් එක සිම්පල් විදිහට ඇනලයිස් එකක් ගහලා තිබ්බොත් විතරයි. නැත්නම් ඕක අච්චාරුවක් වුණොත් එහෙම ඔයාට ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද මම මේ කරගෙන තියෙන්නේ මම කොහෙන්ද එන්ට්‍රි එකක් ගහන්නේ මොන සෝන් එකද මම ඇත්තටම පර්ෆෙක්ට් කියලා හිතන්නේ එහෙම කියලා ඔයාගේ ට්‍රැක් පයින්න පුළුවන්. ඒ නිසා කියන්නේ ඔය දන්න දෙයින් එකක් විතරක් යූස් කරන්න. ඔය දන්න හැම දෙයක්ම ඇත්තටම පර්ෆෙක්ට්ලි වැඩ කරනවා. කියන්නේ OB ගත්තොත් OB වැඩ කරනවා, ට්‍රෙන්ඩ් ලයින් ගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් වැඩ කරනවා, සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ගත්තොත් ඒව වැඩ කරනවා. ඒ ඔක්කොම වැඩ කරනවා. ඒ ඔක්කොම එකට දාලා අච්චාරු කරගත්තාම තමයි වැඩ කරන්නේ නැත්තේ. එතකොට එක විදිහකට යන්නේ නැහැ. වෙලාවකට OB එකෙන් බලනවා, අනිත් වෙලාවට ට්‍රෙන්ඩ් ලයින් එකෙන් බලනවා, අනිත් වෙලාවට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් එකෙන් බලනවා. එතකොට ඔයාගේ වින් රේට් එකක් මේන්ටේන් කරගෙන යන්න බෑ. මොකද එකකින් නෙමෙයිනේ බලලා තියෙන්නේ. හැම එකකින්ම බලලා තියෙනවා. ඒ කියන්නේ හැම එකක්ම 100%ක් නෑනේ. එතකොට අරකින් ගහන එකකින් එන්ට්‍රි එක ලොස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඊට පස්සේ වෙන එකකින් බලනවා. ඒකිනුත් SL එකක් යන්න පුළුවන්. එතකොට ඔයාගේ account එකේ තියෙන්නේ ඇත්තටම ලොස් විතරක් වෙන්න පුළුවන්. එක සෝන් එකකින් නෙමෙයි ලොස් වෙලා තියෙන්නේ. හැම සෝන් එකකින්ම එක ලොස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් යන්නේ එකයි කියන්නේ එක සෝන් එකක් විතර මාක් කරගන්න. එතකොට හොඳ වින් රේට් එකක් ඔයාගේ මේන්ටේන් කරගෙන යන්න පුළුවන් ඔයාගේ account එකේ. මම දැන් ඉඳලා ඇත්තටම මට සිම්පල් විදිහට මාකට් එක රීඩ් කරන්න පුළුවන් විදිහට මම තෝරගෙන තියෙන්නේ ඇත්තටම FEGs කියන සෝන් එක. FEG zones වලින් තමයි මම මාකට් එක රීඩ් කරන්නේ. කියන්නේ high time frame. කියන්නේ 4 hour time frame එකේ මම FEGs තමයි මගේ high time frame zones විදිහට මාක් කරගන්නේ. ඒ zones වලට ආවට පස්සේ තමයි මං ගහන setup එක 5 minute හරි 15 minute හරි 3 minute හරි ඒ time frame වලින් මං ගහන setup එකක් ඒ zone එකට ඇවිල්ලා create වුණොත් එහෙම තමයි මම entry එකක් ගහන්නේ සරලවම. ඒ කියන්නේ setup එකක් ගැන කතා කරන්නේ ඇත්තටම ඒ ගන්න zones ටික. තමයි මං අද chart එකේ පෙන්නන්නේ එක හරි zone එකකට ඇවිල්ලා මේ විදිහට bias එකක් ඒ කියන්නේ market එකේ higher time frame එකේ direction එකත් එක්ක ගහද්දී කොහොමත් win rate එක වැඩි වෙනවා. ඒ කියන්නේ win rate එක 180 90 100ක් යනවා කියලා නෙමෙයි 150න් උඩ ගත්තා නම් ඇත්තටම ඇති 150න් උඩ තියනවා කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඔයාට මේ business එක හරියට maintain කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ හදාගන්න තියෙන්නේ mindset එක psychology එක විතරයි. ඒ ටික perfect වුණාම ඔයාට බය නැතුව business එක කරගෙන යන්න පුළුවන්. ඒක වගකීමෙන් කියන්නේ. ඉතින් අපි බලමු අද මම පොඩ්ඩක් market එකේ ඔයාට zones ටිකක් පෙන්නන්නම්. ඒ zones වලින් market එක කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මේ FEG අමාරු නම් ඔයාට පුළුවන් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් ඒ වගේ වෙන මොකක් හරි OB එකක් හරි වෙන ඕන විදිහක් යූස් කරලා ඔයාට මාකට් එක රීඩ් කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා මේ zones වලට. ඒ කියන්නේ 4 hour time frame එකේ මේ FEG zones වලට ආවට පස්සේ entry එක capture කරන්න ඔයාට තාම අදහසක් නැත්නම් මෙන්න මේ දාන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ වීඩියෝ එකේ මම කතා කරලා තියෙනවා type 3ක් ගැන. ඒ කියන්නේ zone එකට ආවට පස්සේ market එකේ entry එකක් ගන්න විදි 3ක් ගැන මම කතා කරලා තියෙනවා. ඒ කියන්නේ choch එක, MSS එක, V shape එක කියන type 3ක් ගැන මම කතා කරලා තියෙනවා. මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන් කොහොමද මේ zone එකකට ආවට පස්සේ entry එක ගන්න විදිය ගැන මම මේ වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. මම අනිවාර්යෙන් මේ වීඩියෝ එක description එකේ link එක දාලා තියන්නම්. ඒකත් ඔයාලා බලන්න බැලුවේ නැත්නම්. මේ chart වලට යන්න කලින් පොඩි දෙයක් පෙන්නන්නම්. මොකද සමහරක් කට්ටියට පොඩි ඩවුට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ එක පෙයා එකක් යූස් කරන්න. විදිහට මම කතා කරන්නේ. ඒ කියන්නේ GU chart එක විතරයි මම ට්‍රේඩ් කරන්න කියලානේ මම කියලා තියෙන්නේ. ඒකට ගොඩක් කට්ටියට ඩවුට් එකක් තියෙනවා. කොහොමද GU chart එක විතරක් යූස් කරලා ෆන්ඩඩ් එකක් ගහන්නේ? කොහොමද ඇත්තටම එහෙම ගහන්න පුළුවන්? අන්න ඒ වගේ පොඩි ඩවුට් ටිකක් තියෙනවා. chart එකට යන්න කලින් මගේ මේ ළඟදි ගහපු ෆන්ඩඩ් එක හිස්ටරි එකක් පෙන්නන්න 20k එකක් තියෙනවා. ඒ වගේම මේ ෆන්ඩඩ් වල තව ටිප්ස් ටිකක් තියෙනවා. මම ඒක වෙන වීඩියෝ එකක මම එක්ක කතා කරන්න. මොකද නැත්තම් මේ වීඩියෝ එක දික් වෙනවනේ. ඔයාලට කොහොමද live account ප්‍රමාණය වැඩි කරගන්නේ? අන්න ඒ වගේ ටිප්ස් ටිකක් මම ඔයාලට දෙන්නම්. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර තව කට්ටිය ඉන්නවා කියලා මල්ලිලා නංගිලා කවුරු හරි ඉන්නවා නම් එයාලට කැමති නම් ට්‍රේඩ් කරන්න අන්නේ ගොල්ලෝගේ නමට හදලා වගේ live account ප්‍රමාණයනේ වැඩි කරගන්න ඕනේ. එතකොට එකම device එකේ නැතුව connection එක කිසි ගැටලුවක් නැහැ. device ටිකක් තියලා ඔයාලට පුළුවන් live account ප්‍රමාණය වැඩි කරගන්න. මාත් ඇත්තට මේ දේ කරනවා. මම මේක 5% එකෙනුත් අහලා තමයි මම මේ දේ කරන්නේ. එකම setup එකේ එකම time එකේ ගහන්න බෑ. ඒතර copyright කියලා වැටෙනවා. ඉතින් ඒගොල්ලෝ කිව්වා device වෙනස් කරලා, ඒ කියන්නේ device එකේ වෙනම device එකක් තියාගෙන connection එක කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ කරන්න හැබැයි එකම setup එකේ එකම time එකේ ගහන්න බෑ. ඔයාගේ setup එකේ මාසෙට ගේන එක 10%යි නම් ඔයාට පුළුවන් 3%ක් මේ මාසේ මෙන්න මේ account එක ගහනවා. මෙන්න මේ account එකේ අනිත් 3% ගහනවා. අනිත් account එකේ 3%ක් ගහනවා.
අන්න ඒ විදිහට ගහලා පොඩි කාලයක් ඇතුළත ඊට පස්සේ ඔයාට පුළුවන් ලයිව් account ප්‍රමාණය වැඩි කරගන්න. විදිහට ඔයාගේ මේ බිස්නස් එකෙන් ඉහළට යනවා නම් ඔයාගේ කැපිටල් එකක් ලොකු කැපිටල් එකක් ග්‍රෝ කරන්න හිතනවා නම් ඒ කියන්නේ ඒක තමයි හොඳම ට්‍රික් එක. ඒ ටිප් එක මම ඉස්සරහට පැහැදිලිව වීඩියෝ එකේ කතා කරන්නම් කොහොමද කරන්න කියලා. වගේම මේකදී ගහපු account එකක් තියෙනවා 20k එකක්. ඔයාලට පෙන්නන්නම්. මම GU chart එක විතරද use කළේ කියලා ඔයාලට පෙන්නන්නම්. මේ history එකෙන් බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ළඟදීම ගහපු funded එකක history එකක්. ඔයාලට පේනවා ඇති GU විතරමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ මගෙත් යනවා මේ SL මේ එක ගහපු පළවෙනි entry හතරම SL නේ. 1 2 3 4. ඊට පස්සේ මේ මොම 100%ක් win rate එකක් තියාගෙන කරන්නේ නැහැ. ඇත්තටම ඒකයි මම කියන්නේ 150න් උඩ win rate එකක් තියෙනවා නම් ඔයාලට ගේමක් ගහන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මේ first page එක ගහපු විදිය තමයි මේ ඔයාලට පේනවා ඇති history එක මේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැත්ත තමයි ඔයාලට බලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම ඇත්තටම GU chart එකකින් විතරද trade කරන්න කියලා. ඔයාලට පේනවා ඇති මේ GU win. ඊට පස්සේ මේ විදිහට තමයි මගේ chart එක ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 1604ක් win කරලා තියෙනවා. 20k high stake first phase එක pass කරලා තියෙනවා. ඔයාලට පෙන්නන්න win rate එක මේ 148යි. 150ක්වත් ගන්න නැහැ. 148යි win rate එක. ඔයාලට පුළුවන් මේ ටිකෙනුත් අදහසක් ගන්න. මේ තියෙන්නේ 20k එකේ second phase එක. පළවෙනි දෙකම SL ඊට පස්සේ win කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ GUම විතරයි. GUම විතර දකින්න ඇතිනේ. මේ විදිහට තමයි මම trades කරලා තියෙන්නේ. හරි. ඒකේ 1004ක් ගහලා second phase එකත් මම pass කරලා තියෙනවා. ඒකේ win rate එක 160ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේකෙනුත් අදහසක් ගන්න පුළුවන්. දැන් ඔයාලට අදහසක් ඇති. ඇත්තටම මේ එක pair එකක් use කරලා funded එකක් ගහන්න පුළුවන් කියලා අදහසක් ඇවිල්ලා ඇති. දැන් ඔයා pairs දෙක තුනක් ගහලා තාම එකම තැන නම් ඉන්නේ. ඔයාලට අදහසක් එනවා ඇතිනේ. funded ගහනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක pair එකක් use කරලා. එහෙම කරන්න පුළුවන් හින්දා මම මේ කියන්නේ හොඳ. එහෙනම් දැන් යමු මාකට් එකට. මාකට් එකේ මම මේ zoom out කරන් ඉන්නේ. මම දන්නේ නැහැ කොහෙන්ද පටන් ගන්නවක්ක කියලා. අන්න මේ හරින් පටන් ගමුකෝ. දැන් අපි බලන්න හදන්නේ GBP USD එකේ 4 hour chart එක තමයි මම මේ දාගෙන තියෙන්නේ. ඒකේ අපි zones ටිකක් මාක් කරගමු. zones කියන්නේ දැන් මෙහෙමනේ. FVGs කියන්නේ මොනවද? ඒ වගේ දේවල් මම මේකේ කතා කරන්න යන්නේ නැහැ. ඒවා මම කලින් වීඩියෝස් වලත් මම හිතන්නේ කතා කරලා තියෙනවා. ඒවා ඔයාලා අනිවාර්යෙන් දන්නවා කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක දිගට දැන් කරන් යන්නේ. නැත්නම් වීඩියෝ එක සෑහෙන දික් වෙනවා. අපි දැන් මේ හරිය තියෙන zones ටිකක් මාක් කරගෙන බලමු. ඔයාලට අදහසක් එන්න. මේ ළඟම තියෙන FVGs ටික මාක් කරගමු. ඔන්න FVG එකක් මාක් කළා අපිට පේන FVGs ටික. තව මාක් කරගමු. මෙතනත් FVG එකක් තියෙනවා. මේ FVGs වල size එක අදාළ නැහැ. FVG එකක් නා අනිවාර්යෙන් ඒක FVG එකක් වෙන්නම ඕනේ. හරිද? ඔයාලට පේනවා ඇති මෙන්න මේ FVGs ටික. මම මාක් කරගෙන තියෙන්නේ. තව මෙතනත් FVG එකක් තියෙනවා. FVGs ටිකක් අනිවාර්යෙන්ම ඔයාලට ඇහැට දැන් ඔයා FVG එකේ මාකට් එක රීඩ් කරන්න යනවා නම් අනිවාර්යෙන්ම FVGs ඇහැට හුරු කරගන්න. ඒකට පොඩි FVG එකක් වුණත් ඔයාලට පේන්න ගන්නවා. නැත්තම් ප්‍රශ්නයක් වෙන FVGs වලින් ඔයා මාකට් එක රීඩ් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම FVGs හොඳට මාස්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ FVGs බෑක් ටෙස්ට් කරලා හොඳට FVGs අඳුර ගන්න පුළුවන් මට්ටමකට එන්න ඕනේ නිකන්. නැත්තම් මේ වගේ පොඩි FVGs ඔයාලට පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද FVG එකක් පොඩිද ලොකුද කියලා අදාළ නැහැ. ඇත්තටම FVG එකක් නෙවෙයි FVG එකක් තමයි. ඒ හින්දා අනිවාර්යෙන් FVG එකේ මාකට් එක රීඩ් කරනවා. FVGs ටික මුලින්ම අඳුර ගන්න හොඳට පර්ෆෙක්ට්ලි වාට පුළුවන් වෙන්න ඕනේ. FVGs කියන්නේ මොනවද කියලා තාමත් තේරුමක් නැත්නම් අනිවාර්යෙන් FVG සිංහල කියලා FVGs කියලා YouTube එකේ ගහන්න. එතකොට ඔයාලට FVGs කියන්නේ මොනවද කියලා අඳුර ගන්න පුළුවන්. මේ ටිකේ තියෙන FVGs ටික මම මාක් කරගෙන තියෙන්නේ. දැන් ඔයාලට අදහසක් එන්න මම නිකන් මාකට් එක ගිහින් තියෙන විදිහ මම ඔයාලට නිකන් පෙන්නනම්. එතකොට ඔයාලට අදහසක් ඒවි. එතකොට මේ ගියපු මූවමන්ට් එකේ FVGs 1යි 2ක් තියෙනවා. 1යි 2ක් තියෙනවා. එතකොට මේ ගියපු මූවමන්ට් එක මෙතනට ඇවිල්ලා මේ FVG එකට මෙතනට එනවා. ඇවිල්ලා මෙතනදී මෙන්න මේ වගේ පොයින්ට්ස් වලට ආවට පස්සේ තමයි ඔයාලා බලන්න ඕනේ ඔයාගේ සෙටප් එක ෆෝම් වෙනවද කියලා. පැහැදිලිද? මෙන්න මේ zones වලට ආවට පස්සේ තමයි ඔයාගේ සෙටප් එක ෆෝම් වුණොත් තමයි ඔයා එන්ට්‍රි එකක් ගහන්න ඕනි. මම ඒකයි මේ පැහැදිලි කරගෙන යන්නේ. එතකොට එහෙම තමයි මම මාකට් එක රීඩ් කරන්නේ. හරිද? මේ zone එකට ඇවිල්ලා සමහරක් විට දැන් මේ zone එක ගලවගෙන මේ 4 hour time frame එකේ candle body එකකින් close වෙලා තියෙනවනේ. එතකොට මෙතන සමහරක් විට lower time frame එකේ ඔයාගේ එන්ට්‍රි එකක් ඇවිල්ලා loss වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද? හැමදේම 100%ක් perfectly win rate එකක් නැහැනේ. ඒතකොට මෙතනදී loss වෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඔයාලා දැන් මේ 4 hour time frame එකෙන්ම තමයි මම මේ පෙන්නන්නේ. නැත්තම් මේක lower time frame ගිහිල්ලා setup එකක් ගැන කතා කරන්න ගියොත් එහෙනම් මේ වීඩියෝ සෑහෙන දික් වෙනවා. මම මේ higher time frame එකෙම මම ඔයාලට අදහසක් එන්න මම අද කියලා දෙන්නම්. ඊට පස්සේ අපි ඉස්සරහට බලමු lower time frame ගිහිල්ලා පොඩ්ඩක් මාකට් එක රීඩ් කරන්න ඉගෙන ගමු. අදට 4 hour time frame එකෙන්ම යමු. නැත්නම් ඔයාලා පැටලෙන්න පුළුවන්. ඔයාලට අදහසක් වෙන්නයි ඕනේ මේ වගේ zones වලට ඇවිල්ලා මාකට් එකේ bounce වෙලා මාකට් එක වෙන තැනකට ඩිරෙක්ෂන් එකකට යන්න අපිට අදහසක් ගන්න පුළුවන්ද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. හරිද? එතකොට මේ වගේ පොයින්ට් එකකට ආවා. මේ zone එකේ මෙතන entry එකක් දෙන්න පුළුවන් lower time frame එකේ. ඒකේ loss එකක් වෙන්න පුළුවන්. එතකොට මේ zone එකේ invalid වෙන්නේ ඒ අදාළ time frame එකේ. කියන්නේ 4 hour time frame එකේ candle එකකින්
ඒ සෝන් එක බොඩි බ්‍රේක් වුණොත් එහෙම ඒ සෝන් එක ඉන්වැලිඩ් වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ 4 hour FPG එකක් 4 hour candle body එකකින් candle wick වලින් නෙමෙයි candle body එකකින් බ්‍රේක් වුණොත් මේ විදිහට ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ සෝන් එක බ්‍රේක් වෙලා තියෙනවනේ මේ candle body එකකින්. එතකොට මේ සෝන් එක ඉන්වැලිඩ් වෙලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේක ඉන්වැලිඩ් වුණාට පස්සේ අපිට වැලිඩ් සෝන් එකක් විදිහට තියෙන්නේ මේ තියෙන යට තියෙන FPG එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ FPG එකට ආවා මෙතනදී ඔයාගේ low time frame entry එකක් දුන්න කියමුකෝ. entry එකක් දුන්න හෝ නැතා මෙතනදී ලස්සන්ට මෙතනට ආවා මේකෙදී bounce වෙලා තියෙනවා. මේ 4 hour time frame එක. එතකොට මේක 5 minute 15 minute 3 minute වගේ හොඳට 1 to 2 hour 1 to 3 hour 1 to 5 hour වගේ setup එකක් form වෙලා තියෙන්න පුළුවන්. හැමතිස්සෙම මම කියනවා 1 to 2 hour වලින් අයින් වෙන්න. මොන high time frame එකෙන් බැලුවත් මම නම් 1 to 2 hour විතරයි මම use කරන්නේ. දැන් මෙතන ඉඳන් මෙතනට movement එක ගියානේ මේ movement එක යනකොට ඔයාලට පේනවා ඇති මෙතනත් FPG zone එකක් හදලා දෙනවා cell side එකට කියලා. එතකොට ඔයාලට සමහරක් විට මෙතනදී cell setup එකක් දෙන්න පුළුවන් ඔයාගේ low time frame එකේදී. එතකොට low time frame එකේදී දීලා ඒක මෙතනට ආයිත් සෙල් වෙලා තියෙනවා. මෙතන ගැටලුවක් තියෙනවා. setup එක දෙන්න කලින් නම් මේ 4 hour time frame එකේ body close වෙලා තියෙන්නේ. එතකොට මම මේ setup එකක් මම use කරන්නේ නැහැ. බොඩියට හරි ඒ අදාළ time frame එකේ කියන්නේ ඒ අදාළ time frame එකෙන් body close වෙලා තියෙනවා නම් ඒ zone එකක් මම මේ zone එක invalid විදිහට තමයි මම දකින්නේ. සමහරක් කට්ටිය මේ OB එකෙන් reject වෙනවා කියලා හිතන්න පුළුවන්. සමහරක් කට්ටිය වෙන zone එකේ මේ wick වලින් රිජෙක්ට් වෙලා යනවා කියලා හිතන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මම එක විදිහකට විතරයි මාකට් එක රීඩ් කරන්නේ FPGs වලින් විතරයි. මේ FPG එකක් ඒ අදාළ ටයිම් ෆ්‍රේම් එකේ බොඩි එකකින් ක්ලෝස් වුණොත් එහෙම ඒ සෝන් එක මම ඉන්වැලිඩ් විදිහට තමයි දකින්නේ. සෝන් එක ඒතකොට ඒ සෝන් එකෙන් ආයි එන්ට්‍රි එකක් කැප්චර් කරන්නේ නැහැ. දැන් මෙතනදී එන්ට්‍රි එකක් කැප්චර් කරගත්තේ නැහැ කියමුකෝ. ඊට පස්සේ ආයි එතනදී සෙල් වෙලා ආයි කලින් සෝන් එකටම එනවා. මේ කලින් සෝන් එකටම ඇවිල්ලා මෙතනදී ලෝ ටයිම් ෆ්‍රේම් එකේ අපිට කන්ෆර්මේෂන් බලලා ආයිත් අපිට එන්ට්‍රි එකක් ගහන්න පුළුවන්. පිටලුවක් නැහැ 1 to 2 RR එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ගහන්න පුළුවන්. ඒ විදිහට තමයි මාකට් එකේ ගිහිලා තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඊට පස්සේ මේ යන මූවමන්ට් එකේදීත් FPG එකක් හදලා තියෙනවා මෙතන. මේ ආපු මූවමන්ට් එකේදී මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකොට මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකොට මේ FPG එක ක්‍රියේට් වෙලා ඉවරයි. එතකොට මේකෙදී ආයිත් මෙතනට ඇවිල්ලා ආයිත් ගිහිලා තියෙනවා මාකට් එක. ලස්සන්ට බයි සයිඩ් එකට ගිහින් තියෙනවා. ආයිත් බොඩි ක්ලෝස් වෙලා තියෙනවා. ඒතකොට බොඩි ක්ලෝස් වුණාට පස්සේ නැවත මම මේ සෝන් එක ගන්නෙ නෑ. ඇත්තට මේක ඉන්වැලිඩ් විදියට මේ සෝන් එක අයින් කරනවා. මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන්ම FPGs නෑ. එතකොට මේ ටිකේම මම මොකද කරන්නේ? මේ ටිකේම කොච්චර setup create වුණත් දවස් ගණන් සති ගණන් වුණත් මං ඉන්නවා මේ වගේ FPG zones create වෙන්නේ නැතුව නිකන් මේ විදියට චොපි වෙවි යන මාකට් වල මම ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. FPG zone එකකටම මාකට් එක ඇවිල්ලා setup එකක් create වුණොත් විතරයි මම entry එකක් ගහන්නේ. මෙන්න මේ candle එක ඉවර වෙනකොට තමයි මෙතන මේ FPG එකක් හදන්නේ. මෙන්න මේ FPG එකට ආවට පස්සේ තමයි lower time frame ගිහිල්ලා මම මේ setup එකක් create වුණොත් ගහන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ FPG zone එකට respect කරනවා. ඊට පස්සේ මාකට් එක ආයි buy වෙලා තියෙනවා. ඔයාට අදහසක් එන්නේ නැති. දැන් ඔයාලට තියෙන වැඩේ තමයි ඕවර් ටයිම් ෆ්‍රේම් එක නම් යූස් කරන්නේ ඩේලි නම් ඔයා යූස් කරන්නේ ඔයාගේ අදාළ ටයිම් ෆ්‍රේම් එක ඔයා තෝරගත්තා. තෝරගෙන මේ FPGs වලින් ඔයා යනවා නම් ඉස්සරහට මේ FPGs වලින් මාකට් එක රීඩ් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ FPGs ටික මාක් කරගෙන ඒ FPGs ටික ඒ අදාළ ටයිම් ෆ්‍රේම් එක කියන්නේ ඩේලි නම් ඩේලි 4 hour නම් 4 hour ඒ 4 hour chart එක හරි ඩේලි chart එක හරි දාගෙන ඒ FPGs වලට රෙස්පෙක්ට් කළාද නැද්ද කියලා බලන්න. ප්‍රීවියස් මාකට් එකේ ගිහිල්ලා බලන්න. ඒව ලෝවර් ටයිම් ෆ්‍රේම් දදා බලන්න යන්න එපා මුලින්ම. ඔයාලට කියන්නේ තාම අදහසක් නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ දැන් අද දැන් මම පෙන්නුවා වගේ තව දිගින් දිගට පෙන්වන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඕකම තමයි වෙන්නේ. මම තව එක්සැම්පල් එකක් පෙන්වන්නම්. FPGs කොහොමද මාක් කරගෙන සෝන් එකක් අපි අඳුරගෙන වැඩේ කරන්න කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ මෙතනත් පොඩි FPG එකක් තියෙනවා. මේ FPG දකින්න ඉස්සෙල්ලා කලින් කිව්වා වගේම හොඳට බෑක් ටෙස්ට් කරන්න ඕන. ඔයාලට FPGs ඔයාලට දැක්ක ගමන් මේ සෝන් එකේ තියෙන FPGs ටික ඇහැට පේන්න ඕනේ. මෙන්න මේ සෝන් එකේ තියෙන බයි සයිඩ් FPGs ටික මම මාක් කරලා තියෙන්නේ. එතනදී යනකොට මේ කැන්ඩල් එක ඉවර වෙනකොට මෙතන පොඩි FPG එකක් හදලා තියෙනවා. මේ FPG මාකට් එක ආවා. ඊට පස්සේ මාකට් එකේ මෙන්න මේ buy movement එකක් දුන්නා. එතකොට මෙතනදී අපිට lower time frame ගිහිල්ලා හොඳ entry එකක් capture කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව. එතනදී ආපු buy movement එකේදී මෙන්න මේ zone එකට, ඒ කියන්නේ මේ ටිකේ යනකම්ම කිසිම FPG එකක් නැහැ. එතකොට මේ ටිකේ මගේ ආයිත් මෙතනදී ගත්ත entry ඇරෙන්න කිසිම entry එකක් නැහැ. ආයි මේ කැන්ඩල් එක ඉවර වෙනකොට මෙතන FPG zone එකක් හැදෙනවා. ඊට පස්සේ මේ FPG එකට ආවට පස්සේ නැවත මෙතනදී අපි lower time frame ගිහිල්ලා entry එකක් capture කරගන්න පුළුවන්. ඒකෙදී ආයිත් buy movement එකක් යනවා. එතකොට buy movement එක යද්දී ආයිත් නැවත මේ FPG එකක් හදනවා. මේ FPG එකක් හදලා ආයිත් market එක මේ තැනට ඇවිල්ලා ආයිත් buy movement එකක් යනවා. ඔන්න ඔය වගේ තැන්වලදී තමයි මගේ entry එකක්
කැප්චර් කරගන්න. ඒ කියන්නේ lower time frame ගිහිල්ලා entry එකක් කැප්චර් කරගන්න. සමහරක් වෙලාවට මෙන්න මේ candle එකේ ඇතුළතත් ඔයාගේ lower time frame ඇවිල්ලා entry එකක් ඇවිල්ලා loss වෙන්නත් පුළුවන්. දැන් මේ candle එකෙත් ඇවිල්ලා සමහරක් විට loss වෙලා තියෙන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය 150ට උඩ win rate එකක් maintain කරගෙන යන්න පුළුවන් මේ වගේ higher time frame zone එකක් mark කරගෙන higher time frame zone එකට ආවට පස්සේ lower time frame ගිහිල්ලා ඔයාගේ perfect setup එක create වුණාට පස්සේ entry එකක් ගත්තොත් සාමාන්‍යයෙන් win rate එක 150ට වඩා උඩින් maintain කරගෙන යන්න පුළුවන්. මේ FPGs වල තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අද වීඩියෝ එකෙන් ඔක්කොම කතා කරන්නේ නැහැ ඇත්තටම. ඒක තමයි මට අද කියලා දෙන්න ඕන උනේ. කියන්නේ higher time frame එකේ zone එකක් mark කරගෙන ඒ zone එකෙන් කොහොමද යන direction එක අඳුරගන්නේ කියලා simple විදියට ඔයාලට මාකට් එක රීඩ් කරන විදිහක් තමයි මම අද කියලා දුන්නේ. මේක ගැන හැමෝම දන්නවා. ඒ කියන්නේ මං හිතන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා ඒ ගැන නොදන්න කට්ටිය ඇති කියලා. ඒ උනාට මම ඇත්තටම රීඩ් කරලා lower time frame ගිහිල්ලා මගේ setup එක create වුණොත් ඔන්න ඔයගේ zones වලට ආවට පස්සේ තමයි මම ඇත්තටම entry එකක් ගහන්නේ. ඒකෙන් තමයි මම maintain කරන් යන්නේ මගේ win rate එක. ඒ වගේම එක pair එක use කරන්නේ. එක zone එකයි මම mark කරගන්න. ඔන්න ඔය දේවල් වලින් තමයි මගේ win rate එක maintain කරගෙන මගේ psychology එක perfect කරගෙන මගේ මේ ගමන යන්නේ හිමින් සැරේ. ඉතින් ඔය වගේ දේවල් ඇඩ් කරගන්න සමහර කට්ටියට මේක මොන විකාරයක්ද මේක මාර සිම්පල් නේ මොකද්ද මේ කියලා හිතෙන්න පුළුවන්. ඉතින් එයාලගෙන් මට අහන්න තියෙන ඇත්තටම ඔයාලා මෙච්චර කල් ඇඩ්වාන්ස් කරගෙන ටප් එකක් ගහලා තාමත් එකම තැන හින්දානේ ඇත්තට මගේ මේ වෙනකන් හරි වීඩියෝ එක බලලා තියෙන්නේ. ඇත්තටම ඔයාලට තාම මොකක්වත් ඒ කියන්නේ ෆන්ඩඩ් එකක්වත් ගහගන්න බැරි හින්දාටම මේ වගේ සිම්පල් විදියට මාකට් එක දැකලා රීඩ් කරලා පොඩක් try කරලා බලන්න. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. ඊළඟ වීඩියෝ එකේ අර මම කලින් කිව්වා වගේ FPGs වල අර secret points ටිකක් තියෙනවා. ඉතින් මේ points ටික ඒව ගැන තව දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් මම ඉස්සරහට වීඩියෝ එකේ කතා කරන්න. තව මේ වගේ example ඉස්සරහට ගේන්නම්. මේ වීඩියෝ එක නැත්තම් දික් වෙනවා සෑහෙන්න. ඒවාට මොන හරි ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් දේවල් නම් මම දන්න දේවල් නම් අනිවාර්යෙන් මේ දේවල් වීඩියෝ එකට ඇඩ් කරන්නම් අනිවාර්යෙන්ම මම දන්න දෙයක් නම්. එහෙනම් ඊළඟ වීඩියෝ සෙට් වෙමු. ජය වේවා.